හයි කොහොමද ඔන්න අද මගේ වීඩියෝ සීරියස් එකේ තුන්වෙනි වීඩියෝ එක ශක්තිමත් ගැහැණියෙක් විදිහට ඉදිරියට යනකොට අපිට අවශ්‍ය වන ඊළඟ පියවර තුන්වෙනි පියවර මේක නම් ගැහැණු පිරිමි ભેදයකින් තොරව අවශ්‍ය වන දෙයක් හැම කෙනෙක්ටම ජීවිතේට මේ මොහොතේ ජීවත් වීම. මේ මොහොතේ ජීවත් වීම කියලා කියද්දිත් ඔයාලා ගොඩාක් වීඩියෝස් වලින් හැමෝගෙම වගේ අහලා ඇති මේ මොහොතේ ජීවත් වීම කියලා. එච්චරටම ඒ දේ වටිනවා. ඇත්තටම අපි ගොඩක් දුරට ජීවත් වෙන ගොඩක්ම දෙනා සමාජයේ එක්කෝ අතීතයත් එක්ක දුක් වෙනවා. එහෙම නැත්නම් අනාගතේ ප්ලෑන් කර කර ඉතින් ඉන්නවා. ඒත් මේ වර්තමාන මොහොතේ විඳින්නේ නැහැ. උදාහරණයක් විදිහට මගේ ජීවිතේ මම ඔයාලට කිව්වොත් මම ඇත්තටම ජීවත් වෙන්නේ දැන් සමහර අය කියනවනේ අපි දැන් සමාජයේ ඒ වගේ කොටස් දෙකකුත් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා හෙට මැරුණොත් කියලා අද ජොලියේ ඉන්න කට්ටියත් ඉන්නවා. අන්න එහෙම කට්ටියකුත් ඉන්නේ. ඒත් මම කියන්නේ හෙට මැරුණොත් අද ජොලියේ ඉන්නවා කියන එක නෙමෙයි. මම මගේ ජීවිතේ මෙතෙන්ට කතා කරොත් මම හිතාගෙන ඉන්නේ මැරුණොත් ඉතින් මැරුණමනේ. ඒ කියන්නේ ඒක එතනින් ඉවරයිනේ. ආයි හිතන්න දෙයක් නැහැනේ. ඒත් මම හිතන්නේ හෙට මම ලෙඩ ඇඳට වැටුණොත් මං හදිසියෙන් පැරලයිස් වුණොත් එහෙම නැත්නම් වෙන රෝගයක් හින්දා වගේ ලෙඩ ඇඳට සදාකාලෙටම වැටුණොත් මම කොහොමද ජීවත් වෙන්නේ? මං කරපු දේවල් මෙනෙහි කර කර. ඒ කියන්නේ හෙට දවසේ එහෙම දෙයක් වුණොත් අද දවසේ මම මේ දේවල් කරා නේද? මට සතුටක් විඳින්න පුළුවන් විදිහට තමයි අද දවසේ මම ගත කරන්නේ. හැම වෙලාවෙම මම හිතන්නේ මම හෙට ලෙඩ ඇඳට වැටුණොත් මම මොකද කරන්නේ? ඒ හින්දා අද දවසේ උපරිම මම ප්ලෑන් කරලා මම ජීවිතේ ගෙවන්න තමයි ඉන්නේ. හිතාගෙන ඉන්නේ සහ කරන්නෙත්. ඉතින් ඇත්තටම මෙහෙමයි. මේක කිව්ව විදිහට මේක පාටම කරන්න බෑ. ඒක මන් දන්නවා. දැන් මම ඔය කිව්වට පැය 24ම මේ හොඳට සතුටින් ඉන්නවා කියලා කියන්නේ නෑ. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ. ගොඩක්ම අපි ඊයේ රැට නිදා ගන්න යනවා නම් ඊයේ අපි අද දවසේ ප්ලෑන් කරන්න. අද මම සතුටින් ඉන්නේ කොහොමද? ගොඩක්ම සතුට කියන දේ අපි හිතනම සතුට ගන්න ඕනේ නැහැ. අද දවසේ කරන්න තියෙන වැඩ ටික අපි හරියට ප්ලෑන් කරගෙන කරා කියන්නේම ඒකත් සතුටක්. කියන්නේ දවස් අන්තිමේදී මම මේ දේවල් ටික කරා නේ කියලා. ඒකේ එකක් හරි මිස් වුණොත් එහෙම අන්න ඔන්න දුක එන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අතරේ ඕගලන්ට පුළුවන් තමන්ට සතුට වෙන දේ. හැම දවසේ හැම දෙයක්ම ගොඩාක් කට්ටිය තමන්ට සතුට වෙන දෙයක් කරන්නේ නැහැනේ. ඉතින් දවසේ වැඩ 10ක් තියෙනවා නම් කරන්නේ ඒකින් එක වැඩක් හරි. ඔළුව ගානේ විනාඩි 5කට පොඩි සින්දුවක් අහන්න. ඒ වගේ එක වැඩක්වත් තමන් වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් කරගන්න. විශේෂයෙන්ම දැන් අම්මලා ගැන කතා කරොත් මමත් අම්මා කෙනෙක් විදිහට මොකද අපි දරුවෝ හින්දා ගොඩාක් ස්ට්‍රෙස් වෙනවානේ. ඉතින් කියන්නේ ගොඩාක් කියන්නේ ඇත්තටම අද සමාජයේ ගොඩාක් ස්ට්‍රෙස්ෆුල් මාතෘකාවක් තමයි දරුවෝ කියන්නේ. හැම එක්කෙනෙක්ට මේ කියන්නේ ඉතින් කියන්නේ කොහොම හරි මොකක් හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා දරුවෝ සම්බන්ධ. ඉතින් මම කරන්නේ මගේ දැන් මම ජොබ් එකක් කරන්නේ නැහැ. මම ගෙදර ඉන්නේ මම කරන්නේ දරුවෝ 7 විතර වගේ වෙද්දි පාසල් යනවා. ඊට පස්සේ 7:00 ඉඳලා මගේ චූටි දුව එන්නේ 12ට 12 වෙනකන් කාලේ ගොඩක්ම මං ගොඩක් ප්‍රොඩක්ටිව් විදිහට ගොඩක්ම මට සතුට හිතෙන විදිහට වැඩ කරනවා. වැඩ කරලා ඊට පස්සේ ඒ සතුටත් එක්ක 12න් පස්සේ මගේ දරුවෝ ගෙදර එනවා. ඒ සතුටත් එක්ක පුළුවන් තරම් දරුවොත් එක්ක ඇඩ්ජස්ට් වෙලා ඒගොල්ලන්ට හරියන විදිහට ඒ සතුටත් එක්ක ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරනවා. නැවත රැයට මම ප්ලෑන් කරනවා ඊළඟ දවසේ මං කළ යුතු වැඩ. අන්න ඒ වගේ එහෙම ප්ලෑන් එකක් ඇතුව කරොත් අපිට මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. මේ මොහොතේ ජීවත් වෙනකොට ලොකුවට ඔළුවට දාගෙන ඕ දැන් මම මේ මොහොතේ ඉන්න ඕනේ මෙහෙමයි කියලා ලොකු ප්ලෑන් ඕනේ. අපිට දවස ප්ලෑන් කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. සහ අර මං ඉස්සෙල්ලා කියපු දේත් පොඩ්ඩක් සිහියට ගන්න. හැම වෙලාවෙම හිතන්න අපි ඊළඟ දවසේ ලෙඩට ඇඳට වැටුණොත් අපිට පුළුවන් ද අද දවස ගැන හිතලා සතුටු වෙන්න කියලා. අනික ගොඩක්ම මේ දවස්වල ඇහෙන දේවලුත් එක්ක අපේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. දැන් මේ කතා කරන මිනිස්සයා හෙට දවසේ වෙද්දි මං ඉඳීද නැද්ද කියලා දන්නේත් නැහැ. අද වැඩට යන්න පාරට බහින මිනිස්සයා ගෙදර එයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ සමාජයක ඒ දේවලුත් ඔළුවේ තියාගෙන මේ මොහොතේ ජීවත් වෙන්න. තමන්ගේ සතුටට දවසේ එකම වැඩක් හෝ විනාඩි 5ක් හෝ වෙන් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඊළඟ දවසේත් අපි ඊළඟ ස්ටෙප් එක කියන්නේ ලාස්ට් ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එකත් එක්ක රැඳෙමු.